You are warmly welcome to the EGL Education YouTube channel. මෙම YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝෙන් කතා කරන්නේ have to යන පද පිළිබඳවයි. ඒ have to යන පද යොදලා කොහොමද අපි වාක්‍ය තරන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. එහෙමනම් subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. right. අපි බලමු මේ වාක්‍යය. I have to improve my English knowledge. I have to improve my English knowledge. මට ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ යම්සි මොකක් හරි ඉංග්‍රීසි අවශ්‍යතාවයක් නිසා ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ තමයි ඒකේ අර්ථය. මේ වාක්‍ය we have to win this match. We have to win this match. අපිට මේ මැච් එක ජයග්‍රහණය කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒකේ අර්ථය අපිට හිතන්න පුළුවන් මේ විදිහට දැන් ඒ තරඟයේ පරාද වුණොත් ටූර්නමන්ට් එක පරාද වෙනවා. අන්න ඒ වගේ. එම නිසා මේ තරඟයේ ජයග්‍රහණය කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ තමයි අනිත් වාක්‍යයත්. Number 3, you have to sing a song. You have to sing a song. ඔබට ගීතයක් ගායනා කිරීමට සිද්ධ වී තිබෙනවා. Number 4, they have to participate the debate. They have to participate the debate. ඔවුන්ට විවාදයට සහභාගී වීමට සිද්ධ වී තිබෙනවා. Number 5, those men have to report the work. Those men have to report the work. ඒ මිනිස්සුන්ට සේවයට වාර්තා කිරීමට සිද්ධ වී තිබෙනවා. ඒ වාක්‍ය නිර්මාණය කළේ සිද්ධ වෙලා තියනවා කියන අර්ථයෙන්. අපි ඊළඟට බලමු have to යන පදය කොහොමද යොදාගන්නේ? යුතුයි කියන්නේ. කියන්නේ යුතුයි කියන අර්ථෙත් තියෙනවා. කළ යුතුයි අර්ථෙත් තියෙනවා. මේ වාක්‍ය වලින් ඔබට පැහැදිලි වෙයි ඒ පිළිබඳව. Number 6, I have to pass the examination. I have to pass the examination. මම විභාගයේ සමත් විය යුතුයි. Number 7, they have to protect the environment. They have to protect the environment. ඔවුන්ට පරිසරය සුරකිය යුතුයි. Number 8, the politicians have to develop this country. The politicians have to develop this country. දේශපාලඥයින් මේ රට සංවර්ධනය කළ යුතුයි. Number 9, the teachers have to create a just society. The teachers have to create a just society. ගුරුවරුන් සාධාරණ සමාජයක් බිහි කළ යුතුයි. Number 10, the students have to obey their parents and the teachers. The students have to obey their parents and the teachers. ශිෂ්‍යයන් ඔවුන්ගේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට කීකරු විය යුතුයි. දැන් ඔබට තේරෙන්න ඇති කොහොමද යුතුයි කියන අර්ථයේ මතුවෙන විදිහට වාක්‍ය තනන්නේ කොහොමද කියලා. That's all for today. I request you to subscribe this channel. මෙම channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම comment එකක් දාලා මට කියන්න මොනවා හරි මේ channel එකේ තියෙන අඩුපාඩු මොනවද කියලා. එතකොට මෙම channel එක සාර්ථකව ඉස්සරහට ඉදිරියට කරගෙන යාමට මට ඒක රුකුලක් වෙනවා. එහෙමනම් සියලු දිනාටම සුබ දවසක්. Have a nice day.